සුබ දවසක් කියලා ඔයගොල්ලෝ සියලු දෙනාම පිළිගන්නවා Tour Minds YouTube channel එකට. ඉතින් වෙනදා වගේම ඉතාමත් වටිනා වීඩියෝ එකක් ඔයගලන්ට ගේන බලාපොරොත්තු වෙනවා. එහෙනම් අපි වැඩි කතා නැතුව කෙලින්ම යමු අපේ වීඩියෝ එකට. ඉතින් අද thumbnail එක දකින්න නැති අද අපි මොකක් ගැනද කතා කරන්න කියලා. ඉතින් අපි වීඩියෝ එකෙන් අපි කතා කරන්න යන්නේ Chauffeur Guide Tourist Guide program එක. නැත්තම් ඒ Chauffeur Guide කියන program එකට කොහොමද අතුල් වෙන්නේ සහ ඒකට කොහොමද ආයුධම් කරන්න කියන එක ගැන තමයි අද අපි මේ වීඩියෝ එකෙන් කතා කරන්නේ. ඉතින් ඔයගොල්ලන්ට මුලින්ම මතක් කරන්න ඕනේ මේකේ application deadline එක ඇවිල්ලා පෙබරවාරි 8 වෙනිදා. ඉතින් පෙබරවාරි 8 වෙනිදාට හෝ 8 වෙනිදාට කලින් ඔයගොල්ලෝ මේකට apply කරන්න ඕනේ. ඔයගොල්ලන්ට ඒක apply කරන්න බැරි නැත්නම් ඔයගොල්ලන්ට මේ chance එක miss වෙනවා. ඉතින් මම දන්නවා අපේ channel එකේ ගොඩක් දෙනෙක් ඉන්නවා මේ tourist guide program වලට සම්බන්ධ වෙන්න කැමති. ඒ වගේම national guide program වගේ programs වලට සම්බන්ධ වෙන්න කැමති. ඒ අතරින් Chauffeur Guide tourist program එක කියලා කියන්නේ ඔයාලට වාහනයක් පදවන ගමන් ඔයාලට ඔයගොල්ලන් clients ලව දාගෙන tour guiding කරන්න පුළුවන්. ඉතින් මේකෙදී ප්‍රධාන වශයෙන්ම ඔයාලට 2 packs ඊට මිනිමම් තමයි කරන්න පුළුවන් වෙන්නේ. ඒක ඩිපෙන්ඩ් වෙනවා ඔයගොල්ලන්ගේ මේකේ ක්‍රයිටීරියාස් අනුව. ඉතින් මේකේ මම බලන්නම් මුලින්ම මේක එන්ට්‍රි ක්‍රයිටීරියාස් ටික. ඉතින් එන්ට්‍රි ක්‍රයිටීරියා ගත්තට පස්සේ මේකේ ඔය අනිවාර්යයෙන්ම ශ්‍රී ලංකා සිටිසන් කෙනෙක් වෙන්න ඕනේ. ඒ වගේම ඒජ් එක අවුරුදු 23 සහ අවුරුදු 65 අතර වෙන්න ඕනේ. ඒ වගේම තමයි මේගොල්ලෝ තව එකක් දාලා තියෙනවා. ඔයගොල්ලෝ GC O level සමත් වෙලා තියෙනවා. ඒ කියන්නේ සාමාන්‍ය පෙළ සමත් වෙලා තියෙන්න ඕනේ සබ්ජෙක්ට් 6කින්. ඒ වගේම තමයි 2 sittings. ඒ කියන්නේ minimum 2 sittings ඇතුළත subject 6 පාස් වෙලා තියෙන්න ඕනේ. ඒ වගේම ඊට අමතරව ඒක නැත්තම් වෙන සුදුසුකමක් විදියට NVQ level 3 හෝ 4 සමත් වෙලා තියෙනවා tour guiding සම්බන්ධව. ඒකත් නැත්තම් area tour guide කෙනෙක් විදියට අවුරුදු 5ක් ඔයා experience එක තියෙන්න ඕනේ. ඒක ඔයාලට proof කරන්න පුළුවන් ඉන්න ඕනේ. ඒකත් නැත්තම් ඊට අමතරව ඔයා ITS site tourist guide කෙනෙක් විදියට වැඩ කරලා තියෙන්න ඕනේ. මේ criteria සැලේ තමයි ඒගොල්ලෝ ඔයගොල්ලන් eligible කරගන්නේ මේ program එකට. ඉතින් ඔයා මේ එකක් හෝ සම්බන්ධ වෙලා හෝ එකක් යටතේ හෝ ආගේ criteria එක සම්පූර්ණ කරලා දෙනවා. ආට මේක ඇතුළත් වීම හැකියාව තියෙනවා. ඒ වගේම තමයි මේගොල්ලෝ තව option එක දාලා දෙනවා. මේක N කියලා දාලා තියෙන. ඒ කියන්නේ අනිවාර්යයෙන්ම තියෙන සුදුසුකම. එතනදී ඔයාට දාලා දෙනවා must possess a valid driving license for 7-seater vehicles which must have been held for a minimum period of 5 years කියලා තියෙනවා. කියන්නේ අවුරුදු 5ක පරණ license එකක් තියෙනවා. ඒ වගේම තමයි 7-seater vehicles එලවන්න පුළුවන් license එකක් තියෙන්න ඕනේ. ඉතින් license එක වැදගත් මොකද Chauffeur guiding වලට apply කරන්න නිසා. ඉතින් මේකේ course duration එක ඇවිල්ලා 5 months තමයි මේගොල්ලන්ගේ course duration එක. ඒ වගේම තව දෙයක් තමයි මේක full time course එක. ඔයගොල්ලෝ part time කරන්න බෑ. ඔයගොල්ලෝ සතිය දවස්වල මේකට කාලය වැය කරන්න ඕනේ. ඉතින් course fee එක ඇවිල්ලා 1,52,000 කියලා තමයි මේගොල්ලෝ දාලා තියෙන්නේ. මේ course fee එක වාට යනවා මේක කරන්න. ඒ වගේම තමයි available places නැත්නම් institutes පිළිය මේගොල්ලෝ දාන කොළඹ, අනුරාධපුර සහ කැන්ඩි මේ තුනෙන් එකක ඔයාට මේ course එක කිරීමේ හැකියාව තියෙනවා. ඉතින් මම කලින් කිව්වා වගේ මේක application deadline එක ඇවිල්ලා පෙබරවාරි 8 වෙනිදා. ඉතින් 8 වෙනිදා හෝ ඊට කලින් අනිවාර්යෙන් මේකට apply කරන්න. ඒ වගේ තමයි preferences will be given to applicants proficient in French, German, Korean, Italian, Chinese, Spanish, Hindi, Russian, Japanese or Greek. ඒ කියන්නේ ඔයගලන්ට හොඳ language සුදුසුකමක් තියෙනවා. ඒ කියන්නේ ඔයගොල්ලෝ interview එකේදී language එකත් ඔයාලට පුළුවන් කියලා තියෙනවනේ. ඒක අමතර සුදුසුකමයි. ඒගොල්ලන්ට වැඩි අවස්ථාවක් දෙන්නත් මේගොල්ලෝ බලාගෙන ඉන්නවා. ඉතින් මේගොල්ලෝ දාලා තියෙන මේගොල්ලන්ගේ link එක ඒ link එකට ගිහිල්ලා එතනින් apply online කියන tab එක ඔබලා එතනින් රුපියල් 500ක charge එකක් ගන්න application fee එක විදියට ඒක deposit කරන්න තියෙන. ඒක දෙන instructions අනුව ඒ වගේ තමයි bank එක සහ branch එක මේගොල්ලෝ සඳහන් කරලා තියෙනවා. ඒකට තමයි ඔයගොල්ලෝ දාන්න ඕනේ. ඉතින් sridham.edu.lk කියන website එක නැත්තම් මේගොල්ලන්ගේ main page එක through main website එක through තමයි ඔයගොල්ලෝ මේකට apply කරන්න ඕනේ. ඉතින් මේගොල්ලෝ දාලා තියෙන special conditions ටික මේකට apply කරන්න all candidates must adhere to the Sridham policy and guidelines කියලා දාලා තියෙන website එකේ දාලා තියෙනවා policies සහ guidelines. ඒ වගේ තමයි මේ course fee එක non refundable කියලා දාලා තියෙනවා. මොකද course fee එක කිව්වොත් ආයෙත් ඔයාලට ගෙවන්නේ නැහැ. ඒ වගේම තමයි candidate should maintain a required administration to complete the program successfully. ඒ කියන්නේ අනිවාර්යයෙන් මේක attendance සම්පූර්ණ කරලා තියෙනවා. ඒගොල්ලෝ කියන්නේ percentage එක බලන 180 වගේ බලනවා ඇති. ඉතින් ඔයගොල්ලෝ අනිවාර්යයෙන් මේ percentage එක සම්පූර්ණ කරලා තියෙන්න ඕනේ. ඉතින් apply online කියලා දාලා තියෙනවා. මම කලින් කිව්වා වගේ යාට Sridham එකේ website එක through අර ඒගොල්ලෝ සඳහන් කරලා තියෙන process එක අනුව apply කිරීමේ හැකියාව දෙනවා.
ඒ වගේ තමයි මේගොල්ලෝ selection process එක මෙතන සඳහන් කරලා තියෙනවා. ඉතින් අපි බලමු selection process එක කොහොමද වෙන්නේ කියලා. Selections of the applicants will be based on the performance of the language competency test and placement test and the interview කියලා තියෙනවා. ඒ කියන්නේ language competency test එක තියෙනවා ප්‍රධාන වශයෙන් English කියන language එක සහ ඊට අමතරව ඔයගොල්ලෝ languages තියෙනවා ඒවත් බලනවා ඇති. ඒ වගේ තමයි placement test එකක් තියෙනවා. at the interview කියන්නේ ඔයගොල්ලෝ interview ගත්තා interview එකේදීත් ඔයාගෙන් ප්‍රශ්න අහන විදිහ සහ ඔයාගේ face කරන විදිහ අනුව මේගොල්ලෝ select කරගන්නවා. ඊට පස්සේ ඔයා selected නම් ඔයාට confirmation email එකක් තියෙනවා. මේකේ දාලා තියෙනවා confirmation email will be sent to the successful submissions. Successful candidates will be contacted only through the emails for the interviews and further formalities කියලා දාලා තියෙනවා. ඒ කියන්නේ අනිවාර්යයෙන්ම ඔයාව selected නම් ඔයා දාලා තියෙන details අනුව ආව interview එකට හෝ මොනවාම දෙයකට selected නම් ඔයාලට email එක through තමයි ඔක්කොම විස්තර එන්නේ. ඉතින් වෙන spams වලට එහෙම අහු වෙන්න එපා. අනිවාර්යයෙන්ම ඔයාලා email එක check කරන්න. ඔයාට ඔයා selected නම් අනිවාර්යයෙන්ම ඔයාලට email එකක් ඇවිල්ලා ඇති. All required documents must be uploaded to the system and confirm your eligibility කියලා දාලා දෙනවා. ඉතින් ඔයාගේ requirements upload කරලා නම් ඒ documents ඒ විදිහට system එකට ඇතුළත් කරන් දෙනවා. මේකේ apply process එකේ තමයි ඒ ටික තියෙනවා. ඉතින් ඔයා ඒක බලලා හරියට apply කරන්න කියලා මම මතක් කරනවා. An additional fee of 5000 will be charged for the language competence test. ඒ කියන්නේ ඔයා 500 ගෙවල් application submit කරාට පස්සේ competence test එකේදී ඔයාගේ රුපියල් 5000 charge එකක් ගන්න වෙනම ඒක ගන්න අර language competence test එක සඳහා තමයි ඒක ගන්නෙ. ඉතින් මේගොල්ලෝ branches මම කලින් කිව්වා වගේ කොළඹ branch එක තියෙනවා, අනුරාධපුර branch එක තියෙනවා, කැන්ඩි branch එක තියෙනවා. ඒ වගේම තමයි මම මෙතන දාන්නම් ඔයගලන්ට ඒ branches වල contact numbers ඒවට කතා කරලා ඔයගලන්ට වැඩි දුරට විස්තර අහගැනීමේ හැකියාව දෙනවා. ඉතින් මම හිතනවා ඔයගලන්ට ලොකු idea එකක් එන්නේ නැති මේ software guiding කියන program එක නැත්නම් මේ guide program එකට කොහොම සම්බන්ධ වෙන නිසා ඒකේ ඇතුළත් වෙන විස්තර සහ ඒකේ course fee එක සම්බන්ධව. ඉතින් මේකේ තව අපි බලමු මේගොල්ලන්ගේ යන program එකේ තියෙන content module එකක් මම නිකන් සරලව කතා කරන්න ඔයාලට ඉගෙන ගන්න තියෙන දේවල්. ඉතින් මේකේ මම module එක දාලා දෙනවා බලා ගන්න පුළුවන්. History and Heritage of Sri Lanka, Introduction to Tourism Industry, Sri Lankan Studies කියලා වෙනම ගත්තනේ, Personal Professional Development කියලා ගත්තනේ, History and Heritage of Sri Lanka, Sri Lankan Studies, Personal Development Part 2 ඒ විදිහට හොඳ මොඩියුල් එකක් තියෙනවා. ඉතින් මේ මොඩියුල් එක ඔයාලා ඉගෙන ගන්න සෑහෙන දේවල් තියෙනවා. ඔයාගේ ගයිඩින් පැත්ත වැඩි දියුණු කරගන්න වගේම ඔයගලන්ට දැනුම වර්ධනය කරගන්නත් මේක ලොකු අවස්ථාවක්. ඔයා ගයිඩ් කෙනෙක් වෙන්න හිතන් ඉන්නවනම්, විශේෂයෙන්ම ෂෝෆ් ගයිඩ් කෙනෙක් වෙන්න හිතන් ඉන්නවනම් මේක ඔයාලට තියෙන හොඳම අවස්ථාවක්. ඉතින් මේ වගේ වීඩියෝ බලන්න අපේ channel එක subscribe කරන්න කියලා මතක් කරනවා. ඒ වගේම අපේ channel එකත් එක්ක දිගටම රැඳිලා ඉන්න කියලා මතක් කරනවා. ඉතින් මේ වගේ වීඩියෝ එකකින් අපි ඉදිරියට හමු වෙමු. ඔයගොල්ලෝ හැමෝටම ජය වේවා.